ජයසිංහ සර් අම්මා පුතා කොහෙද යන්නේ? අපි මේ ලංකයට යනවා සර්. යකෝ මේ අපි මේ හම්බුලේ සාව පොඩ දැමගෙඩියක් බොනවා. ඒක තමයි. සර්ව හම්බෙන්නමයි හිටියේ. ඒ මොකද පුතේ හදිසියේ? මේ නංගිව මේ ක්ලාස් එකට ජොයින් කරගන්න. අම්මා නුඹලා ඉගෙන ගන්න කාලේ වගේ තමයි ඉතින් ක්ලාස් මෙතනම කරනවා. ඔයාලට ඕන වෙලාවක ක්ලාස් වලට එන්න පුළුවන්. සර් කොහෙද ක්ලාස්? පුතේ ක්ලාස් කරනවා මේ මිනෝගඩ සිග්මා එකේ කරනවා මිනෝගඩ සික්සා ඊට පස්සේ ආයෙ කරනවා යටින් ගුරුකුල ඊට පස්සේ දිවිලුපිටියේ විශ්වයේ කරනවා මර්ධගහමුළු සාහිත්‍ර ඊළඟ දෙවලපොළ 6 7 ආයේ ආනියබලට ඇක්සස් එකේ 9 10 11 පන්ති තුනම කරනවා ඔක්කොම කරනවා ඉස්සර වගේම සර් ඔව් පුතේ ඉස්සර වගේම කරනවා ඉතින් ඔයාලට මේ නංගිව සම්බන්ධ කරන්න මේ පුතේ ඉන්න මන් ඔයාලට ටයිම් ටේබල් එක දෙන්න මේක අල්ලගන්න බබා හොඳට අල්ලගෙන තියාගන්න ඕන ක්ලාස් වලට මේකේ තියෙනවා ඔක්කොම මේකේ සියලුම දේවල් තියෙනවා මං ගැන තොරතුරු තියෙනවා ඊට පස්සේ මේකේ සම්පූර්ණ ටයිම් ටේබල් එක තියෙනවා මේකේ වෙලාවල් තියෙනවා ඔක්කොම තියෙනවා මේක බලන්න එහෙනම් කැම්පිකට දීලා යන්න දීලා යන්න පරිස්සමට යන්න එනවා අර දුස්සන්න සර් අමතකුණානේ අහන්න අර මේ O level මේ පේපර් ක්ලාස් එක O level පේපර් ක්ලාස් එක ඔය O level පේපර් ක්ලාස් එක කියන්නේ අර අපි කන්න බොන්න දීලා කරන ක්ලාස් එක හරි ඒක අපි පැය 6ක් කරනවා ඒක ඔය කියන හැම ආයතනයකම පැය 6ක් තියෙනවා සාමාන්‍යයෙන් හවස 6 ඉඳන් රෑ 12 1 2 පාන්දර වෙනකන් තියෙනවා කටපාඩම් කරන් සිටියන් ලකුණු කරලා සියල්ල ඉවර කරලා මාසෙන් ඒකක් ගොඩ දානවා. එතකොට ඉස්සර අපිට දුන්නා වගේ ටියුට් දෙනවද? ඔව් පුතේ ටියුට් දෙනවා. දැන් අපි ගොඩාක් වෙනස්. අපි දැන් ටියුට් දෙන්නේ පරණ ඒවා නෙමෙයි මේ අපි තනිකර පෝකල ටියුට්. ඊට අමතරව දැන් මේ පේපර් ක්ලාස් එකේ සම්පූර්ණ අපි මම පේපර්ස් පොතක් ගහලා තියෙනවා. අර කඩේ පේපර්ස් පොත් නෙමෙයි ඒ වෙලාවේ මෙලෝරියක් නැහැනේ. දැන් අපි ගහන පේපර්ස් පොතේ සම්පූර්ණ ඉතිහාස ප්‍රශ්න පත්‍ර ටික ගහලා පුතාලට ලියන්නත් දාලා තියෙනවා. අඩේ වෙලා ලියන්න නෑනේ මේක ලියන්නත් දාලා තියෙන්නේ ආයේ සුපිරියට ගහලා තියෙන්නේ ඊළඟට මේ තියෙන්නේ සිතියම් ඒ කාලේ සිතියම් පොත් තිබ්බේ නෑනේ ඒ කාලේ සිතියම් නිකන් ලකුණු කරන්නේ දැන් මේකේ සිතියම් ගහලා පුතා ටූ කලර් දාලා තියෙන්නේ ආයේ බයි කලර් වගේ සුපිරියට සියල්ල ඊතර පුතා ලෝක සිතියම් තියෙනවා ඊළඟට මේ තියෙන පින්තූර කොහමද සීගිරි තේනවනේ ලස්සන ඉතින් මේ පින්තූර ප්‍රශ්න 4 4 8යි ලකුණු 8 ඉතින් ඔන්න ඔහොමයි මේ තව තියෙනවා ඉතින් මේ ඔක්කොම ටියුස් තියෙන පුතේ පාඩමට එන්න නංගිවන් එන පරිස්සමට යන්න මේ පාරේ අයින් වෙලා යන්න. හරි සර් එහෙනම් අපි එනවා දීලා යන්න බබා. හරි. දැන් ජයවම් පුතේ හරියට ඉස්සරලයි හරි. ඉතින් පුතේ ඔයාලගේ අමාරුයි කියන ඉතිහාසය පහසු කරන එකම පන්තිය. ඔයාලා කොහේ ගියත් අන්තිමට නතර වෙන එකම තැන තමයි අපේ ඉතිහාස පන්තිය. ඇවිල්ලාම බලන්න අපි කොච්චර පහසුවට රසවත්ව කතන්දරයක් විදිහට ඔයාලට කියා දෙනවද කියලා. ඔයාලගේ අක්කලා අයියලාගෙන් ඔයාලා දන්න කෙනාගෙන් අහලා බලන්න අපේ ඉතිහාස පන්තියේ වෙනස ආවොත් ආයේ නීරස ඉතිහාසයේ මී පැණිසේ වාගේ කනට ඔයාට මනසට අපි අනිවාර්යයෙන්ම දෙනවා ලේ අස්ති වලට එතනින් මොළයට ගිහිල්ලා ඔයාගේ නහර වලින් ඔයාගේ ඇඟිලි තුඩු මතට ඇවිල්ලා ඔයාගේ පෑනින් ඔයාගේ පේපර් එකට ලියලා ඔයාට ලකුණු අරගෙන ලකුණු වැස්සක් පස්සලා ඔයාට ඒක ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම මේ සුපිරි ඉතිහාස මන්දිර අනිවාර්යෙන් ජොයින් වෙන්න කොහේ ගියත් කොහේ නතරුණත් අවසානයේ එන්න වෙන නතර වෙන එකම පන්ති ඉතිහාස පන්ති අපේ පන්තිය. පුතේ එහෙනම් අර දිනවල අදාළ ස්ථානවල ඔයාලගේ ටයිම් ටේබල් එක දානවා. ඒ තැන් වලින් ඔයාලා අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න.